මේ ලෝකේ ආරක්ෂිත නැති බව කියලා දෙන්න. මේ ලෝකේ ඒම හොඳ මනුස්සයෝ නීති ඔය මොකක්වත් නැහැ. කොහෙද නීති තියෙන්නේ කියන්නේ? අපි හිතන් හිටියනේ බුදු අම්මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් මේ කට්ටියගේ ඉස්සර කතා අහලා අපි හිතන් හිටියනේ මේගොල්ලොන්ට මොනවද නවත්තන්න බැරි කියලා වගේ. නේද? දැන් අපේ වගේ පොඩි රටවල් වල යුද්ධ එහෙම කලකෝලහල එහෙම තියෙනකොට ඔය ගැටුම් තියෙනකොට ඉතින් අපි කොච්චර මිනිස්සුන්ට කියනවද ජාත්‍යන්තරයෙන් ප්‍රශ්නයි ජාත්‍යන්තර මේ සංවිධාන මැදිහත් වෙලා අනවශ්‍ය ප්‍රශ්නයි සාමෙන් ඉන්න දැන් පේනවනේ මොකෙක්වත් නැහැ කියලා නේද? එහෙම නීතියක් නැහැ ලෝකේ. එහෙම සංවිධාන කියලා જાතියක් නැහැ. ඒගොල්ලෝ ඔය මේ මොකක් හරි පාටි දාගෙන අර මේ වටමේස වලට වෙලා කයිවාරු ගහ ඇති. එහෙම ඒගොල්ලෝ නීතියක් රකින්නවා නම් ඒගොල්ලෝ යුක්තියක් කරනවා නම් දැන් මේ වෙන දේවල් දිහා බලන් හිටියම මොන යුක්තිද පින්වතුනි? මොන නීතිද? කොහෙද තියෙන නීති? ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මේ ලෝකේ සුරක්ෂිත තැනක් කියලා මෝඩ විශ්වාසවල ඉන්න එපා. මේ ලෝකේ පිරිමින්ට සුරක්ෂිතත් නැහැ, ගැහණුන්ට සුරක්ෂිතත් නැහැ. මේ ලෝකේ දරුවන්ට සුරක්ෂිතත් නැහැ, වැඩිහිටියන්ට සුරක්ෂිතත් නැහැ. කාටවත් සුරක්ෂිත